හබිස් ප්ලේට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි oats රොටි හදන්නයි යන්නේ. මම මේකට oats කෝප්පයක්, සිහින්ව ගාගත් පොල් කෝප්ප භාගයක්, වතුර කෝප්ප කාලක්, ලුණු රසායනය යොදා ගන්නවා. දැන් අපි මේක හදන හැටි බලමු. oats කෝප්පය ග්‍රයින්ඩර් එකට දාගෙන පිටි කරගන්න. පිටි කරන ලද oats කඩේ ගන්න තියෙනවා. ඔයාලට ඒවා වුණත් යොදා ගන්න පුළුවන්. ග්‍රයින්ඩ් කරගත්ත oats ටික භාජනයකට දාගන්න. ලුණු තේ හැඳි භාගයත් පොල් කෝප්ප භාගයත් මේකට දාගෙන කවලම් කරගන්න. දැන් මම වතුර ටික ටික එකතු කරගෙන පිටි මොළිය අනා ගන්නවා. තුනී කරගන්න පහසු වෙන්න මොළිය මේ විදිහට කොටස් 4කට කඩාගත්තා. රොටිය අතින් තුනී කරගන්නත් පුළුවන්. පාන් පිටි වලින් හදනවා වගේ නෙමෙයි. මේක තුනී කරද්දි වාටිය paludu වෙනවා. නීට් එකට රොටිය තුනී කරගන්න බැරි නිසා මේ වගේ හැඩයකින් මම රොටිය කපා ගත්තා. රස වගේම ලස්සනකුත් පිළිවෙලකුත් තියෙන්න ඕනිනේ. ඒ විදිහට හදාගත්ත රොටිය ටික මදගින්දරේ පුලුස්ස ගන්න. සමහර අය තෙල් චුට්ටක් ගානවා. non stick fan එකක් පාවිච්චි කරන නිසා තෙල් ගාගත්තේ නෑ. රන්වන් පාට එනකන් දෙපැත්ත මාරු කර කර රොටිය ටික පුලුස්ස ගන්න. හබිස් ප්ලේට් YouTube channel එකෙන් oats වලින් තෝසේ, කේක්, වඩේ මම හදලා පෙන්නුවා. oats අපේ කෑමට එකතු කරගන්නවා නම් oats වල තියෙන බීටා ග්ලූකන් නිසා කොලෙස්ටරෝල් පාලනය කරනවා, තන්තු බහුල නිසා සීනි මට්ටම පාලනය කරනවා, බර අඩු කරගන්න පුළුවන්. ඒ වගේම oats වල ඇන්ටි ඔක්සිඩන්ට් තියෙන නිසා ඔයාගේ සමටත් මේක හොඳ කෑමක්. පාන් පිටි රොටි වලට වඩා මේක රසයි, සුවඳයි. එක සැරයක් කෑවොත් ඇබ්බැහි වෙන විදිහේ රොටියක් තමයි මේක. ඉතින් කටට රසට කාලා ලෙඩත් අඩු කරගන්න කැමති ඩයට් කරන ඔයාට මේක හොඳ රෙසිපි එකක් වේවි.